Hello guys, ඔයාලද තොරන්ගේ කවුන්ස් ඇප්ලිකේෂන් එක 30 වෙනි වීඩියෝත් එක්ක අද කතා කරන්න යන්නේ මගේ කොහොමද මැසේජින් පේජ් එක ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. මම මේ මැසේජින් පේජ් එක මම කියලා පෙන්නන්නම් කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. මම මේ මැසේජ් පේජ් එකේ ඔයාලට බලන්න තියෙනවා මෙතන ආපු මම හાર્ඩ් කෝඩ් කරපු ටික තමයි තියෙන්නේ මෙතන. මෙතන receive message මෙතන යූසර්ගේ මේ මැසේජ් එක ඔබ එක්කනගේ ප්‍රොෆයිල් ඉමේජ් එක තියෙනවා, නම තියෙනවා, ඊට මැසේජ් එක වෙනද ඒක දවස් වෙනවා. ඊට පස්සේ තමයි receive message තියෙනවා, මෙතන send කරපු එක නම send කරපු එක තියෙනවා, ඊට මගේ ප්‍රොෆයිල් ඉමේජ් එක තියෙනවා, මගේ මං කියලා කියන මේක දාගෙන ඉන්න good morning කියලා දෙනවා මම යව මැසේජ් එකට date time එක. එහෙනම් තියෙනවා මෙතන තියෙනවා type කරන්න මගේ input field එකක් තියෙනවා, ඊට message send button එක තියෙනවා. මේක තමයි මගේ ප්‍රධාන messaging page එකක් තියෙන design එක. මම මෙතන put එක තාම put එක දෙක input කරේ නෑ. ආඩ් කරනවා මම මගේ මේක ගිහලා message.php එකට ආඩ් වෙන tone.type HTML එක ආකෘතිය දාගෙන title එක දාගෙන message ඒක කියලා. මෙතන තියෙන body ඒ කියන්නේ background color එක, ඊට පස්සේ background image එක දාගෙන තියෙනවා. image එකට lining guardian එක තමයි දාන්න තියෙන්නේ. මේකේ color එක මගේ. ඊට මෙතන තියෙනවා header එක මම header එක add කළා. මෙතන පේනවා මගේ ලොගෝ එක තමයි වදාගෙන මගේ දේක Google පද වෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ recent ඒ කියන්නේ සම්පූර්ණ recent කියන එක දින එක ඊළඟ මෙතන පෙන්නන්නේ මෙතන expired කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ my tab මේ කියන්නේ බටන් එක තියෙනවා, ආඩ් receive බටන් එක තියෙනවා, ඊට පස්සේ send බටන් එක තියෙනවා. ඒකට බටන් එක class එක දාන්න තියෙනවා, link එක කියලා home tab එක id home tab කියලා දාන්න තියෙනවා. data bs target කියලා කියනවා, add home කියලා කියනවා, type එක බටන් එක දාන hole එක tab එක විදිහට දාන්න තියෙනවා. area control එක home කියලා දාගෙන area select එකත් true කියලා දාන්න තියෙනවා. යට send එකේ area select එක fail, ඊට පස්සේ area control එක profile tab ඊට මේ database target එක profile කියලා කියනවා. මේ දෙනවා මගේ මෙන්න ඊට මෙතන තියෙනවා මගේ hard code කරපු කොරස් තියෙනවා. මෙතන මගේ තියෙන image එක, ඒ කියන්නේ message එක නෙක් නයි image එක ගන්න තියෙන්නේ. මෙතන තියෙනවා යාගේ නම, ඊට පස්සේ මෙතන name එක තියෙන name sorry මෙතන තියෙනවා date time එක තියෙනවා. මෙතන hello කියලා මම දාපු message එක මෙතන පෙන්නන්න නම් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඉතින් ඊළඟ කියන්නේ මේ set එකම එකක් මේ message එක තමයි මේ තියෙන්නේ. මේ විදිය මේ අර පෙන්නන message එක තමයි සාන් කියලා පෙන්නන message එක කියලා පෙන්නන message එකයි. ඊට පස්සේ තියෙනවා මෙතන මේ මම යවපු message එක ආඩ් පේනවාදී මම මෙතන මේක ඇතුළේ තමයි තියෙන්නේ. මම යව message එක තියෙන්නේ මේ නම කෝඩ් කරගෙන මේ කියන එක තියෙනවා date time එක good morning කියලා. ඊට පස්සේ මෙතන තියෙන view area එක මේ message එක උඩ click කරපුවම මෙන්න මේ area එක තමයි මෙතන තියෙන්නේ, හදාගෙන තියෙන්නේ view area කියලා. text එක තියෙනවා, අපි input field එක තියෙනවා මෙතන. ඊට පස්සේ බටන් එක තියෙනවා දාලා input එක තියෙනවා. මේ දෙනා මගේ message page එක design වෙලා තියෙන්නේ. අපි මේකේ back end එකත් එක්කන් ඊළඟ වීඩියෝ එකේ